ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම වී ප්‍රොඩක්ෂන් LK YouTube channel එකට. වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. D Production LK මම අද කියන්න යන කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් පාදක කරගත්ත කතාවක්. මේ කතාව කියන්න අපිත් සමග එකතු වුණේ පාසල් ගුරුවරියක්. ඇය තමාගේ කතාව අපිට විස්තර කළේ මෙන්න මේ විදිහටයි. මම 32 වියේ පසු වෙන සරල ජීවිතයක් ගත කරන හොල්මන් අවතාර පිළිබඳ විශ්වාස නොකරන කෙනෙක්. ඒත් දවසක් වුණ සිදුවීමක් නිසා මම මේ දේවල් විශ්වාස කරන්න ගත්තා. මේ සිදුවීම සිදු වුණේ මම දුෂ්කර රාජකාරිය සඳහා ගලේවැල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සේවය සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී. කොහොම වුණත් මමයි මගේ මහත්තයයි ඒ පැත්තේ ගෙදරක් කුලියට අරන් අතර වුණා. මොකද මම සේවය කරන පාසලට යාම ඒම අපහසු නිසා. කොහොම වුණත් මමයි මගේ මහත්තයයි කුලියට ගත්ත නිවස ටිකක් අද්භූත ගතියක් තිබ්බා. මේ ගෙදර උදේටත් කියාගන්න බැරි තරමට කරුවලයි. කොහොම වුණත් මේ නිවස පිහිටලා තිබුණේ ලොකු වත්තක් මැද. මේ වත්ත දිගටම ලොකු බැම්මකුත් ගහලා තිබුණා. තව මේ ගෙදර ඉඳන් බලද්දී පාර හොදට පේනවා. කොහොම වුණත් මේ සිදුවීම් ඔක්කොම වුණේ තෙල් ප්‍රශ්නේ තිබ්බ දවස්වල. ඒ දවස්වල මහත්තයා තෙල් පොලින් වලට ගියපුවාම එන්න ගොඩාක් රෑ වෙනවා. සමහර දවස්වලට පාන්දර වෙනවා. කොහොම වුණත් ඒ දවස්වලට මම ඉන්නේ තනියම. මම තනියම ඉන්න වෙලාවට රෑ ගෙදර බඩු බිම වැටෙන සද්ද ඇහෙනවා. ඒත් ඇවිත් බලද්දී එහෙම කිසි දෙයක් වැටිලා නෑ. කොහොම වුණත් මම පහුවදා මේ සිදුවීම නිසාම බය වෙලා හිටියේ. එදා මම පාසල් ගියෙත් නැතුව නිවාඩුවක් දාලා මේ සිදුවීම් ගැන කල්පනා කර හිටියා. කොහොම හරි මගේ මහත්තයාත් වැඩට ගිහින් මමත් ඇදට වෙලා නිදාගෙන ජනේලෙන් පාර දිහා බලාගෙන මේ සිදුවීම් ගැන කල්පනා කරමින් ඉන්නකොට මට නිින්ද ගියා. මම නිදාගෙන ඉන්නකොට ටික වෙලාවකින් මගේ කකුල් දෙක ගාවින් මෙට්ටය පල්ක් වෙන්න ගත්තා. මට ඒක දැනුණා. මම එකපාරටම නැගිටලා බලද්දී හිමින් අයිත් මෙට්ටේ ඉස්සුණා. මට බය හිතුණත් කලින් දවසේ දේවල් හිතෙන හින්දා වෙන්න ඇති කියලා ආයෙමත් නිින්දට වැටුණා. මෙහෙම ටික වෙලාවක් යනකොට මගේ ඔළුව ගාවින් මෙට්ටේ පල්ක් වෙන්න ගත්තා. මම දැන් හොදටම බය වුණා. මම ඇස් දෙක පියාගෙනම මෙට්ටේ දිහාට අත යවද්දීම මගේ අත ගොරෝසු සීතල දෙයක හැප්පුණා. මම එකපාර හැරිලා බලනකොට ආයෙත් ටික මෙට්ටේ ඉස්සුණා. දැන් නම් හොදටම විශ්වාසයි කවුරු හරි මම ගාවින් ඉඳගෙන නැගිට්ටා කියලා. මම මේ විස්තරේ මහත්තයට කෝල් එකක් දීලා කීවා. එතකොට එයා කීවා ඔයාගේ හිතේ බය තියෙන්නේ මම එන්නම්කෝ අද කලින්. එතකම් ඔයා එළියට වෙලා ඉන්න කියලා. මමත් කියපු විදිහට එළියට වෙලා හිටියා. මහත්තයාත් කලින් වැඩ ඉවර කරලා ආවා. කොහොම වුණත් එයා හොල්මන් කියලා දෙයක් නෑ කියමින් මගේ හිත හදන්න ගත්තා. මමත් මගේ බය යටපත් කරගෙන හිටියා. කොහොම ටික දවසක් ගියා. මහත්තයා කෝල් එකක් දීලා කිව්වා අද නම් මම ගෙදර එනකොට ටිකක් පරක්කු වෙයි කියලා. ඒ දවස්වල කරන්ට් එකත් කැපුවා සමහර දවස්වලට. කොහොම හරි ඉතින් එදත් කරන්ට් එක කපලා තමා තිබුණේ. මහත්තයාත් නැති එකේ තනියම ඉන්න හිත හදාගෙන ඉන්න මම කෑම සූදානම් කරපු වලන් පිගන් සෝදලා දාන්න හිතාගෙන ටොස් එකත් අරන් ඇවිත් ඒක ගහලා මම වලන් හොදමින් ඉන්නකොට මම දැක්කා අමුතු ඡායාවක් අර වත්ත දිගේ තිබුණු බැම්මට වැටිලා. ටික ඈතට යන විදිහ මම පළවෙනි පාර හිතුවේ මගේ හෙවණැල්ල කියලා. කොහොම හරි ඒ මගේ හෙවණැල්ල නෙමෙයි. වෙන අද්භූත කෙනෙකුගේ හෙවණැල්ල. මොනවා වුණත් මම මේ සිදුවීමට ගොඩාක් බය වුණා. කොහොම වුණත් මම මහත්තයාත් එක්ක ගියා කට්ටඩියෙක්ව හම්බ වෙන්න. ඒ කට්ටඩියාට මම සිදුවුණු සියලු සිදුවීම් කීවා. කට්ටඩියා කීවා පුතේ ඔබ එදා බය වෙලා කියන්නේ කළු කුමාරයට. එදා ඔබ නිදාගෙන හිටපු වෙලේ ඔබ ගාවට වෙලා ඉඳගෙන හිටියා. එලා මේ සිදුවීමෙන් තවත් බය වුණු මම තීරණය කළා මේ ප්‍රදේශයෙන් යන්න. කොහොම වුණත් මම මේ පැත්තෙන් ගියත් මහත්තයාට සිද්ධ වුණා දවස් දෙකක් විතර ඔය ගෙදර ඉන්න. මොකද ගෙදර අයිතිකාරයාට ගෙදර බාර දෙන්න ඕනේ නිසා. මහත්තයා ගෙදර නැවතිලා හිටියත් එයා ආයෙමත් තෙල් පොලිමට වෙලා ඉද්දි ඒ පැත්තේ අය කතාවට ගිහින් ඇහුවලු ඔයා කොහෙද කියලා. ඊට පස්සේ මහත්තයා ගෙදර තියෙන තැන එහෙම කීවලු. එතකොටම එතන හිටපු මිනිස්සෙක් කීවලු ඒ මහත්තයෝ ඔය ගෙදර ගත්තේ. ඔය ගෙදර හොල්මන් තියෙනවනේ. ඔහෙට ඔයාලා එන්නත් කලින් පවුලක් ජීවත් වුණා.
එයාලත් හේතුවක් නැතුව රණ්ඩු වෙලා පවුල කඩාකප්පල් වුණා. ඊටත් කලින් ආපු කොල්ලෙක් මොකක්දෝ ප්‍රශ්නයක් නිසා ගිනි තියාගෙන මැරිලා තියෙනවා. ඔයාලා පුළුවන් තරම් ඉක්මනට හොයන්න යන්න. ඔය ගෙදර කලින් ජීවත් වුණු පවුලක් ලොකු සිදුවීමක් නිසා ඔය ගෙදර ඉඩමේ තියෙන ලොකු සියබලා ගහේ එල්ලිලා මැරුණා. ඒ මැරුණ අය අතර ඔය ඉඩමට ආදරෙන් හිටපු වයසක මිනිස්සෙකුත් හිටියා. ඒ මිනිස්සයා හැමදාම හවසට ඔය ඉඩම වටේ ගහලා තියෙන තාප්පේ අයිනේ ඉඳන් මුළු වත්ත පුරාම ඇවිදිනවා. කොහොම හරි මහත්තයෝ ගොඩක් ඔය වත්ත ගාවින් හවසට ගියපු මිනිස්සයෝ බය වෙලා තියෙනවා. කොහොම හරි ඔහොම ඒ තෙල් පොලිමේ හිටපු මිනිස්සයා කියපු කතාව නිසා මගේ මහත්තයාත් ඔය ගෙදර ආපහු අයිතිකාරයට දීලා ආවා. ඊට පස්සේ අපිට තිබුණු කරදර අඩු වෙලා ටික ටික ජීවිතය සාර්ථක වුණා. දැන් මම කුරුණෑගල ප්‍රදේශයට නුදුරෙන් තියෙන ගම්වද පාසලක සේවය කරනවා. කොහොම වුණත් ඒ සිදුවුණු සිදුවීම නම් මට අමතක වෙන එකක් නෑ. මෙන්න මෙහෙම තමයි ඒ ගුරුතුමිය අපිට එයාගේ කතාව පැහැදිලි කළේ.